ලංකාවේ හොඳම ලැප්ටොප් බ්‍රෑන්ඩ් 10. අවන ස්ථානය රේසර්. මේ ලැප්ටොප් එක අපි ඉම්පෝට් කළොත් හරි ස්පෙෂල් ෂොප් වල තිබුණොත් හරි තමයි ගන්න පුළුවන්. මේක ගොඩක් ලොකු බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි ලංකාවේ. නමුත් අපිට මේක හොයාගන්න පුළුවන්. 9 වන ස්ථානයේ Samsung. Samsung ලැප්ටොප් එකක් ගන්නව නම් හොඳම Chromebook බ්‍රෑන්ඩ් එකකින් ගන්න. Discover the new Huawei laptop. Sleek design, powerful performance, and cutting-edge technology for your world. ස්ටාලිෂා ඉතාම සැහැලු ලැප්ටොප් එකක්. අල්ට්‍රාබුක් මේට්බුක් තමයි මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන හොඳම මොඩල් දෙක. 7 වන ස්ථානයේ MSI. මේක ඇවිල්ලා ගේමින් ලැප්ටොප් එකක්. ඔයා ගේම් ප්ලේ කරන්න ලැප්ටොප් එකක් හොයනවා නම් මේක තමයි හොඳම ලැප්ටොප් එක. 6 වන ස්ථානය Apple. ප්‍රොෆෙෂනල් අය පාවිච්චි කරන ලැප්ටොප් එක කිව්වොත් හරි Apple ගන්නවා නම් MacBook Air හරි MacBook Pro හරි ගන්න. ඒ බ්‍රෑන්ඩ් තමයි හොඳම. කොහොම නමුත් වෙළඳ පොලේ වැඩිම මිල පවතින ලැප්ටොප් එක තමයි Apple laptop. 5 වන ස්ථානය Discover Acer. the power of Acer. Sleek design, ultimate performance. බජට් එකට ගන්න පුළුවන් ලැප්ටොප් එකක්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් හරියටම හරියන ලැප්ටොප් එක මේක. හොඳම මොඩල් එක තමයි Aspire හා Swift කියන බ්‍රෑන්ඩ් දෙක. 4 වන ස්ථානය Lenovo. Discover the power of Lenovo. ගොඩක් මොඩල් තියෙන ලැප්ටොප් එකක්. හොඳම මොඩල් එක තමයි ThinkPad, IdeaPad, Legion, Lenovo Y කියන වගේ බ්‍රෑන්ඩ්ස්. 3 වෙනි ස්ථානය The new Dell laptop. Designed for performance, built for you. ලංකාවේ තියෙන රෙස්පෙක්ටඩ්ම බ්‍රෑන්ඩ් එකක් තමයි Dell. Dell ගන්නව නම් හොඳම Inspiron හරි XPS හරි තමයි හොඳම බ්‍රෑන්ඩ්ස් මෙයාලගේ. 2 වෙනි ස්ථානය HP. ලංකාවේ වැඩියෙන්ම විකිනෙන ලැප්ටොප් එක තමයි HP. මේක බජට් වගේම වැඩටත් කියාපු ලැප්ටොප් එකක්. පළමු ස්ථානය Asus. Experience the power of Asus. ලංකාවේ තියෙන හොඳම ලැප්ටොප් එක තමයි Asus කියන්නේ. ලංකාවේ මාකට් ෂෙයා එක 29.6ක් මෙයාලට තියෙනවා. සාමාන්‍ය භාවිතන ගේම් වලටත් හොඳයි. ZenBook, VivoBook, ROG සහ TUF තමයි මෙයාලගේ හොඳම බ්‍රෑන්ඩ්. Thank you. අපේ channel එකට subscribe කරන්න.